ඔබ නිකමට හිතුවද මුහුදෙන් වටවුණු කිසිදු බාහිර සබඳතාවකින් තොර හුදකලා දූපතක පිහිටි තනි නිවසක ජීවත් වෙන්න ලැබුණොත් මොන වගේ අත්දැකීමක් වෙයිද කියලා. ඉතින් අද මම මේ කතා කරන්න යන්නේ අන්න ඒ නිවස ගැන. ඔව්, එහෙම නිවසක් තියෙනවා. සම්පූර්ණයෙන්ම මුහුදින් වට වී තිබෙන අන්තර්ජාලය හෝ කිසිදු මිනිස් සබඳතාවකින් තොර සුළඟ සහ මුහුදේ හඬ හැර වෙනත් කිසිදු ශබ්දයක් නැති මෙම නිවස පිහිටා තිබෙන්නේ අයිස්ලන්තයේ දකුණු වෙරළට ඔබ්බෙන් පිහිටි ඈත දූපතක. ඉතින් මොකක්ද මේ දූපත? මොකක්ද මේ කියන නිවස? මෙහි සුවිශේෂී බව කුමක්ද? ඒ ගැන තමයි අද වීඩියෝව. ඉතින් ලෝකය ගවේෂණය කරන්න සහ ලෝකය පුරා සංචාරය කරන්න කැමති ඔබ අනිවාර්යෙන්ම මේ වීඩියෝවත් එක්ක එකතු වෙන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේ මේ ළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා මේ වීඩියෝ එක අවසාන වෙනකන් නරඹන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඉතින් මෙම අරුම පුදුම නිවස පිහිටි දූපත උතුරු අට්ලන්ටික් සාගරයේ අයිස්ලන්තයේ දකුණු කොටසට වන්නට තමයි පිහිටා තිබෙන්නේ. මෙවැනි දූපත් කිහිපයක්ම ඒ අවට පිහිටා තිබුණත් ඒ කිසිදු දූපතක මිනිස් වාසයක් සිදුවන්නේ නැහැ. එලිඩේ නමින් හඳුන්වන මෙම දූපත සුවිශේෂී වන්නේ එහි මධ්‍යට වන්නට ඉදිකර ඇති සුදු පැහැයෙන් දිස්වන නිවසක් පිහිටා තිබීම. ඉතින් මෙම නිවසේ කුමන හෝ පුද්ගලයෙකු හෝ පවුලක් පදිංචිව සිටිනවාද? නොයසේ නම් එය ඉදිකර ඇත්තේ ඇයි? අපි දැන් ඒ ගැන කතා කරමු. මෙම දූපතේ ඉදිවුණු මෙම අරුම පුදුම නිවස ගැන මත කිහිපයක්ම පවතිනවා. සමහරු කියන විදියට මෙය වෛරස් වලින් බේරීම සඳහා කෝටිපති ව්‍යාපාරිකයෙකු ඉදිකළ නිවසක් බව පැවසෙනවා. තවත් සමහරු මෙය අයිස්ලන්තයේ ගායකයෙකු සතු රහස් සැඟවුණු ස්ථානයක් ලෙසත් සලකනවා. ඒ අතර තවත් සමහරු මෙය හොල්මන් සහිත හෝ උගුල් සහිත ස්ථානයක් ලෙසත් හඳුන්වනවා. නමුත් මෙහි සත්‍ය කතාව වන්නේ වෙනස්ම දෙයක්. 1920 ගණන් වල මෙහි පවුල් කිහිපයක් පදිංචිව සිට තිබෙනවා. මෙම දූපතට විශේෂ වන පෆින් නම් පක්ෂීන් දඩයම් කරමින් සහ මසුන් දඩයම් කරමින් තමයි ඔවුන් තම ජීවනෝපාය ගෙන ගොස් තිබෙන්නේ. නමුත් පසුව ඔවුන්ට මුහුණ දීමට සිදුවුණු අසීරු කාලයන් නිසා ඔවුන් මෙම දූපත හැර ගොස් තිබෙනවා. පසුව 1950 ගණන් වල දඩයක්කරුවන් විසින් දඩයම් නවාතනක් ලෙස මෙම දූපතේ මෙම නිවස ඉදිකොට තිබෙන බව තමයි දැනගන්න ලැබෙන්නේ. අදටත් මෙම නිවස පාලනය සහ නඩත්තු කටයුතු සිදුවන්නේ එලිඩේ දඩයක්කරුවන්ගේ සංගමය විසින්. වේගවත් ලෝකයක පිහිටි හුදකලාම ස්ථානයක් ලෙස මෙම නිවස වර්තමානයේ බොහෝ කතාබහට ලක්වන ස්ථානයක්. අක්කර 110ක පමණ භූමි ප්‍රදේශයක පැතිරී තිබෙන මෙම දූපතට ඔබ යනවා නම් විශේෂ අවසරයක් ලබා ගත යුතුයි. ඒ වගේම කඳු මුදුන් නැති මෙම දූපත තුල ගමන් කිරීමේදී ඔබට කඳු නැගීමේ හැකියාවද යම් පමණින් හෝ තිබිය යුතු වෙනවා. හුදකලා ස්ථානයක් වීම මත මෙහි ජල පහසුකම්, විදුලි බලය, අන්තර්ජාල පහසුකම්, දුරකථන සබඳතා හෝ මහා මාර්ග කිසිවක් වන්නේ නැහැ. නමුත් වැසි ජලය එක්රැස් වීම සඳහා ස්ථානයක්, ඒ වගේම විදුලිය වෙනුවට ගල් අඟුරු උඳුන් මෙහි සකසා තිබෙනවා. ඒ වගේම කිසිදු බාහිර ශබ්දවලින් තොර මෙහි පවතින්නේ සොබාදහමේ හඬ පමණයි. දඩයක්කරුවන්, පක්ෂි නිරීක්ෂකයින් වගේම සංචාරකයන් අතරේද මෙම දූපත වර්තමානයේ ඉතාම ජනප්‍රිය දූපතක්. ඉතින් නූතන ලෝකයේ පවතින පීඩාකාරී වේගවත් බවින් මිදිලා පැයකට හෝ මෙවැනි ස්ථානයක ජීවත් වන්න ලැබෙනවා නම් ඔබට කුමක් සිතනු ඇද්ද? අනිවාර්යෙන්ම එය ඔබේ පීඩාකාරී මනස සුවපත් කරනු නොඅනුමානයි. තවත් වටිනා වීඩියෝවකින් නැවත අපි හමුවෙමු. ඔබට සුබ දවසක්.